හායි කොහොමද ඉතින්? ඔන්න අලුත් අවුරුද්දේදී අපි ගියේ මේ පාර දෙනියායි. ඒ කියන්නේ අපේ ගෙදර. මේ අලුත් අවුරුද්දට දෙනියා ඉඳලා තමයි අවුරුදු සැමරුවේ. ඉතින් අපි ගැටවල රජමහා විහාරස්ථානයට ගිහිල්ලා ආශිර්වාදය අරගෙන තමයි අලුත් අවුරුද්දට ඕන වැඩ ටික කරේ. බලමුකෝ ඉස්සරහට වීඩියෝ එකේ. හිත සනසා මෘදංග හඬ රැවුදෙන්නා නිරු බකුලට පෙම් වඳිනා නුඹ ළඟින්ම මයින්නා ඇලේ දොලේ පැන දුවන්න තනියක් මට නැදුවා දිනකතියන් හිනා වෙන්න නුඹ මැයිරු අගනා ඉතවක්කම් මස් බද්දන් දිරුවෙලි පායන්නා හිත දවසට කිරි උතුරන සිතුවිලි ඉන මොනවද ප්‍රකියන්නේ? අපිට මොනවද අවුරුද්දට කියන්නේ? මේ මගේ වීඩියෝ එකට මොන දෙනු පොඩ්ඩක්. අන්න ලැබුවා අලුත් අවුරුද්ද. Hatinya deh batu kan? Hatinya ada batu kan? Anak kok gini ada batu kan? Mau bagaimana kata-kata dari karena video ඉතින් යාළුවනේ ඔන්න ඔය විදියට තමයි අපේ අලුත් අවුරුද්ද සැමරුවේ. ඉතින් මගේ වීඩියෝ බලන හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. ඔයාලා හිතන පතන කරන කියන හැම දෙයක්ම හරියන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.
ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනකන් හැමෝම පරිස්සමට ඉන්න ඕන. බයි. ඉතින් යාළුවනේ ඔන්න ඒ විදියට තමයි අපි මේ අවුරුද්ද. තව දේවල් වුණා වීඩියෝ කරන්න අමතක වුණා. ඉතින් අවුරුද්දට ගමට ගියාට පස්සේ ෆෝන් එක අල්ලගෙන ඉන්න බෑනේ. අපේ ජීවිතේ ගොඩක්ම ආසාවෙන් ඉන්න තැන තමයි ගම. ගමේ ගියාම අපි ලස්සන දේවල් කරනවා. ඒ දේවල් වලට හුරු වෙන ජීවිත හරිම ලස්සනයි. නගරේ වගේ නෙමෙයි. ගමේ තියෙන ලස්සන හිතා ගන්නවත් බැරි තරම්. ගම තමයි ඉතින් අපේ ලෝකේ. ගමේ තමයි හැමෝම ඉන්නේ. අවුරුද්දට හරි හැමෝම එකතු වෙලා සතුටින් ඉන්න ලැබෙන එක ගැන ගොඩක් සතුටුයි. ඉතින් ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා. මම හිතනවා මේ අවුරුද්දේ ඔයාලට ගොඩක් හොඳ වෙයි කියලා. හැමෝටම තමන් හිතන පතන කරන කියන හැම තේම හරියන්න ඕන. ජීවිතේ තියෙන කරදර නැති වෙලා ඒ දේවල් වලට සතුට විතරක් එන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් ආලා හමු වෙන්නම්. හැමෝටම බුදු සරණයි. පරිස්සමට ඉන්න ඕන.